සරණවාහිනී නාලිකාවෙන් විකාශනය වන ජනප්‍රියම ටෙලිසිත්තමක් තමයි හිරිපොද වැස්ස කියන කතාව. ඉතින් මේ කතාවේ ප්‍රධානම චරිත දෙකම මේ වෙද්දි මේ කතාවෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ ලවන් අභිෂේක් වගේම මියෝනා ද සිල්වයි. ඉතින් මියෝනා මේ කතාවේ ආත්මී කියන චරිතය තමයි ඉතාමත් ලස්සනට නිරූපණය කෙරේ. ඒත් මේ කතාවේ නිෂ්පාදකවරුන් පවසන්නේ අවසාන කාල කිහිපය තුල මියෝනා ද සිල්වා හරියට මේ නිර්මාණය සඳහා තමන්ගේ රංගදායකත්වය ලබා දුන්නේ නෑ කියලා තමයි. ඇය වෙලාවට ෂූටින් එන්නේ නැතිලු. ඇය එක්කරන් යන වාහනේ නිතර රස්තියාදු කරනවා කියලත් මේ නිෂ්පාදකවරුන් පවසනවා. ඒ විතරක්ම නෙමේ ඇය මොකක් හෝ මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලාද කියලත් ඔවුන්ට සැකයක් ඇති වෙලා තියෙනවා. මොකද ඇගේ රංගන කුසලතාවය එන්න අඩු වෙලා තියෙනවා. ඒත් මියෝනගෙන් මේ ගැන විමසුවාම නම් ඇය පවසන්නේ තමන් එලෙස කතාව මග හැරියේ නෑ කියලා තමයි. ඒ විතරක්ම නෙමේ මේ කතාවට අලුතෙන්ම එකතු වුණ මියෝනාගේ චරිතය එහෙම නැත්නම් ආත්මි කියන චරිතයට අලුතෙන්ම එකතු වුණ රංගන ශිල්පිනිය තමයි ජනප්‍රිය නිලි දේශානි නිහාරා. ඒත් ඇයට නම් මියෝනට හම්බුණ ප්‍රේක්ෂක ආදරය මේ වෙද්දි ලැබිලා නැහැ. බොහෝ දෙනෙක් පවසන්නේ මියෝන ආයමත් මේ කතාවට ආවේ නැත්තම් ඔවුන් මේ කතාව බලන එක නතර කරනවා කියලා තමයි. ඉතින් අපි මේ ගැන ආත්මිකින් විමසුවාම ඇය පවසන්නේ තමන්ගේ කොන්දේසි වලට එකඟ වෙනවා නම් විතරක් තමන් ආයමත් මෙන්න මේ හිරිපොද වැස්ස කියන කතාවට සම්බන්ධ වීම පිළිබඳ සලකා බලනවා කියලා තමයි. ඉතින් අපිත් ආසාවෙන් බලාගෙන ඉමු ආයමත් පරණ ආත්මි කවදද මෙන්න මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් අපිත් ආසාවෙන් බලාගෙන ඉමු මේ කතාවේ ඉදිරිය මොන වගේ වේවිද කියලා.